මගේ යාළුවෝ හැමෝටම ඔන්න ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම සුබ වෙසක් මංගල්‍යයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මම මේ වීඩියෝ එකට වොයිස් කරන්නේ අද කියන්නේ වෙසක් පොය දවස නිසා. ඉතින් අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන vlog එකක් තමයි මම මගේ පහුගිය දවස් ටිකේ මට අතපසු වුණු පාඩම් වැඩ ටිකක් මම එක දිගට දවස් 3ක් ඇතුළත ඒ ටික ඉක්මනින් කරගන්න විදිය වීඩියෝ එකක් තමයි අරන් ආවේ. මොකද ඔයාලත් ඉන්න පුළුවන් ඔයාලගෙත් කවුරු හරි කෙනෙක් වැඩ ගොඩ ගැහිලා කොතනින්ද පටන් ගන්න කොහොම කරනවද ඒ දෙයක් හිතා ගන්න බැරුව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔයාත්. ඉතින් ඒ නිසා ඔයාලටත් මම අද මේ අරන් එන වීඩියෝ එකෙන් ඔයාගේ අතපසු වෙච්ච මොනවා හරි දෙයක් පටන් ගන්නවාට මොටිවේෂන් එකක් ලැබෙයි කියලා හිතලා තමයි මම අද මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් මම දැන් මේ මුලින්ම කරන්නේ මට කරන්න තියෙන වැඩ ටික ලිස්ට් එකක් විදිහට හදාගන්න එක. ඉතින් ඔයාට වැඩ ගොඩ ගැහිලා නම් මුලින්ම කරන්න ඕන ඔයාට කරන්න තියෙන වැඩ ටික මෙන්න මේ විදිහට කොලයක් අරන් ලියාගෙන ඔයා ඒ විදිහට ලියලා නෝට් ඩවුන් කරගත්ත ඔයාට අතපසු වුණු මේ වැඩ ටික පිළිවෙලට ඔයා දවස් ගානට බෙදාගෙන මේ දවස් ඇතුළත මම මේ ටික කරනවා කියලා මුලින්ම ප්ලෑන් එකක් හදාගන්න. ඉතින් මාත් ඒ විදිහට ප්ලෑන් එකක් හදාගෙන අද දවසේ කරන්න තියෙන වැඩ ටික පටන් ගන්න තමයි දැන් මේ හදන්නේ. මම අද මේ මගේ අතපසු වුණු පාඩම් වැඩ ගැනනේ කතා කරන්නේ. ඉතින් ඔයාට තියෙන්න පුළුවන් ඔයාගේ ගෙදර දොරක වැඩක්, එහෙමත් නැත්නම් ඔයාගේ බිස්නස් එකක වැඩක්. ඒ වගේ ඔයාට මොනවා හෝ යම් දෙයක අනිවාර්යයෙන්ම අතපසු වුණු දේවල් ඕනි තරම් තියෙන්න පුළුවන්නේ. ඒ කියන්නේ අපි දැන් දෙයක් අද හිතනවා අද කරන්න කම්මැලි ඒ දේ මං හෙට කරනවා. ඔහොම කියලා දින පස්සට දාලා අන්තිමේදී ඔයාට එහෙම එකතු වුණු වැඩ ගොඩක් ගොඩ ගැහිලා තියෙද්දි කොතනින් පටන් ගන්නද කියලාවත් හිතා ගන්න බැරුව ඉන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපි කරන්නේ ඒ වැඩ ටික කරන්න කම්මැලි කමේ තව පස්සට කල් දාන එකනේ. ඉතින් අන්න ඒ විදිහට වැඩ ටික කල් දාලා විශේෂයෙන්ම මට අප්‍රේල් මාසෙදි තමයි මේ දේ වුණේ. මොකද අවුරුදුත් එක්ක මට ගොඩක් මගේ පාඩම් වැඩ ටික මිස් වුණා. ඒ කියන්නේ රෙකෝඩ්ස් ගොඩ ගැහුණා, පේපර්ස් කරන්න තියෙන දේවල් ගොඩ ගැහුණා, නෝට් වල තියෙන අඩුපාඩු තැන් හදාගන්න ඒ දේවල් සති ගානේ ගොඩ ගැහුණා. ඔය වගේ දේවල් ගොඩක් එක්ක මගේ අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ දේවල් ගොඩක් එක ගොඩ ගැහුණා. ඉතින් මේ දේවල් ඉතින් අද කරනවද හෙට කරනවද හොම හිතා ඉද්දි දවස ගානේ උනේ ඒ දේවල් තවත් ගොඩ ගැහුණු එක විතරයි. ඉතින් ඔයාලා ගැනත් ඔයාලා කියන්නකෝ ඔයාලත් මේ මම වගේ වැඩ ගොඩ ගහගෙනද ඉන්නේ එහෙමත් නැත්නම් ඔයාලා ඩේලි වැඩ ටික කරගෙන යන හොඳ ඩීට් එකට වැඩ කරන ළමයෙක්ද ඔයාලා මොන වගේද කියලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. මොකද පහුගිය මාසේ ඔයාලට ඔයාලගේ වැඩ ටික කරගන්න පුළුවන් වුණාද කියලා. ඉතින් මෙතෙන්දි ඉගෙන ගන්න කෙනෙක්ම වෙන්න ඕනේ නැහැනේ. මං කලිනුත් කිව්වා ඔයා ගෙදර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට ගෙදර වැඩ ගොඩ ගහන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා බිස්නස් එකක් කරනවා නම් ඔයාගෙම කියලා ඔයාට ඒ බිස්නස් එකේ ඔයාගේ වැඩ ටිකක් ගොඩ ගහන්න පුළුවන් පහුගිය අවුරුදු මාසෙත් එක්ක. ඉතින් අන්න එහෙම ඉන්න ඕන කෙනෙක්ට පුළුවන් මං අද මේ අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එකෙන් ඔයාගේ වැඩ අතපසු වෙලා තියෙනව නම් ඔයාට ඒ දේවල් කරගන්න පොඩි හරි මොටිවේෂන් එකක් ඔයාගේ ජීවිතේට ගන්න. ඉතින් අනිවාර්යෙන් කියන්නකෝ කලින් කිව්වා වගේ ඔයත් වැඩ ගොඩ ගහගෙන මේ මම වගේ ඔක්කොම ටික කොහොම කරගන්නද කියලා හිතා ගන්න බැරුව ලතෙවි ඉන්න කෙනෙක්ද කියලා. මිනිස්සු වෙච්ච අපේ තියෙන ලොකුම දුර්වලකමක් තමයි මෙන්න මේ කම්මැලිකම. කම්මැලිකමත් එක්ක අපිට අපේ ජීවිතය ආපස්සට හැරිලා බලද්දි අනේ මං ඒ දේ එදා නොකළනම් අනේ මං ඒ දේ මේ විදිහට කරා නම් කියලා නොහිතුණු මිනිහෙක් නැතුව ඇති. මොකද අපි හැමෝටම අපේ ජීවිතේ වැඩ කටයුතු කරන් යද්දි කම්මැලිකම කියන දේ අනිවාර්යයෙන්ම අපිට අපෙන් ඉස්මතු වෙන දෙයක් වෙන නිසා. ඉතින් අපි එතෙන්දි තේරුම් ගන්න ඕන දේ තමයි අපි ඒ දේ එතනින් නතර කරන්නේ නැතුව පුළුවන් විදිහට පුළුවන් වෙලාවට ඒ වැඩ ටික කරගන්න එක.
ඉතින් දැන් මම මේ මගේ අද පළවෙනි දවසේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඔයාලා දකින්න ඇති මම උදේ වරුවේ එක දිගට වැඩ ටික කරලා පොෂ් එකක් දාගෙන ඇවිල්ලායි හවස් වරුවෙත් වැඩ ටික ඉවර කරා. ඉතින් අද පළවෙනි දවස නිසා මං අද දවසේ හිතන් හිටපු වැඩ වලින් ලොකු ප්‍රමාණයක් කරලා ඉවර කළා. ඔයාලට ඒක දැන් පේනවනේ මං කොච්චර වැඩ කොටසක් අද දවස් ඇතුළත ඉවර කරලා තියෙනවද කියලා. ඉතින් ඒ විදිහට ගොඩ ගැහුණු වැඩ මෙහෙම එකින් එක අඩු වෙද්දි හිතට දැනෙන සතුට නම් කියන්න වචන නැහැ. දැන් වෙලාව 5යි. 5යි වෙලාව මේ මම මෙතනින් අද දවස් වැඩ ටික නවත්වනවා. මොකද මට රැට ආයි ක්ලාස් එකක් තියෙන නිසා එක දිගටම දැන් 5 6 7ට තියෙන ක්ලාස් එක. 7 වෙනකන් එක දිගට වැඩ කරොත් මට දැන් මේ ක්ලාස් එකට යද්දිත් ඒ ටික හරියට කරගන්න බැරි වෙන නිසා මම අද දවස් වැඩ ටික මෙතනින් නතර කරනවා. ඔයාලට මම උදේ පෙන්නවා මතක ඇති. ඔයාලට පේනවනේ මම දැන් පෙන්වන්නේ ඔයාලට පෙන්වන්න. වැඩ තිබ්බ මම උදේ නෝට් කරගෙන තිබ්බා 13ක් තියෙනවා මට අතපසු වෙච්ච. ඉතින් 13න් 6ක්ම ඉවරයි මේ වෙද්දි. ඉතින් භාගයකටත් වඩා භාගයකට අතර නෙමෙයි සෝරි. භාගයකට පොඩ්ඩක් අඩුවෙන් මම දැන් අද දවස් වැඩ ටික කරා 13න් 6ක් ඉවරයිනේ. එතකොට තව තියෙනවා මට 7ක්. ඒ 7 කොහොමත් තව දවස් දෙක තුනක් යයි. මොකද මේ අද මම ටිකක් ලේසි වැඩ ටික තමයි ඉස්සෙල්ලා ඉවර කරගත්තේ. දැන් හෙට ඉඳන් තියෙන ඒ වගේ ටිකක් වැඩිපුර වැඩ කරන්න තියෙනවා. ඒ කියන්නේ සමහර රෙකෝඩ්ස් තියෙනවා පැය 5-6 වගේ අහන්න තියෙන. ඉතින් ඒවා ටිකක් වෙලා යන වැඩ නිසා ඒ ටිකට තව දවස් දෙක තුනක් යයි. ඉතින් අද දවසේ වැඩ ටික මම මෙතනින් නතර කරනවා. ආයේ හෙට උදේ ඉඳන් අපි මේ ස්ටඩි බ්ලොග් එක කන්ටිනියු කරමු. good morning ළමයි. ඔන්න ඉතින් අද මගේ දෙවනි දවස තමයි මගේ ගොඩ ගැහුණු පාඩම් වැඩ ටික ඉවර කරගන්න. ඉතින් අද නම් ලොකුවට ඔයාලට වීඩියෝස් අරක් ගන්න උනේ නැහැ. මොකද මං ටක් ගාලා අද වැඩ ටික ඉවර කරනවා. ඊයේ දවසේ ගොඩක් වැඩ කොටසක් මං කරලා ඉවර කරේ. විශේෂම හේතුව පොඩි වැඩ ටිකක් තමයි තිබ්බේ. හැබැයි අද දවසේ මං දාගෙන තියෙන වැඩ ටිකක් ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. ගොඩක් රෙකෝඩ්ස් අහන්න තියෙනවා. පැය 2-3ක විතර. ඉතින් ඒවත් එක්ක ලොකු වැඩ ප්‍රමාණයක් අද දවසේ කරගන්න බැරි වුණා. මොකද එක වැඩ කොටසක් ඇතුලේ චූටි වැඩ ගොඩක් තිබ්බ නිසා අද දවසේ කරන්න තිබුණු වැඩ ටිකක් කලින් දවසට වඩා වැඩි. ඉතින් පොඩ්ඩක් ස්ට්‍රෙස් එකත් වැඩි. මේක කරලා ඉවර කරගන්න ඕනේ කියන දේත් එක්ක තමයි අද දවසේ වැඩ ටික මේ විදිහට ඉවර වුණේ. මම දැන් උදේවරුේ කරන්න ඕන කරන වැඩ ටික ඔක්කොම කරලා ඉවර කරලා ඉන්නේ. උදේවරුේ රෙකෝඩ්ස් දෙකක් තිබ්බා. ඒ දෙක අහලා නෝට් ටික කම්ප්ලීට් කරා. දැන් වෙලාව 11:45යි. මම නැවතු උදේවරුේ වැඩ ටික මොකද අද ගෙදර කවුරුත් නැති නිසා දවල්ට යන්නත් තියෙනවා. ඉතින් ඒක නිසා ඒකට පැයක් වගේ ටයිම් එක වෙන් කරලා ඒ වැඩ ටික කරන්න ඕනි නිසා මම 11:45 වෙද්දී මගේ වැඩ ටික නතර කරලා මම දැන් උයන්න යනවා. ඊට පස්සේ ආයේ එකට විතර පටන් ගන්න හිතන්නේ. මොකද හවසට ලොකු වැඩ දෙකක් තියෙනවා කරන්න. පැය 2:00-3ක වගේ රෙකෝඩ්ස් අහන්න තියෙනවා. ඉතින් ඒ ටික අහලා ඉවර කරන්න ඕනද කොහොම හරි. ඉතින් ඒ නිසා මම දැන් ටක් ගාලා වැඩි වෙලා ගන්න නැතුව ටක් ගාලා දවල්ට කැම ටික හදලා එකට පටන් අරගෙන හවස 5-6 වගේ වෙද්දී ඒ ටික ඉවර කරනවා. ඉතින් ඒ නිසා සමහරට මම වීඩියෝ කරන්න ගන්න නැති වෙයි. මොකද ඒක ලොකු වැඩක්. කියන්නේ රෙකෝඩ්ස් දෙකක්ම තියෙන්නේ පැය 2-3ක් ඒ වගේ. එතකොට දෙකේම එකතුව පැය 5ක් 6ක් වගේ වෙනවා. ඉතින් ඒ නිසා වීඩියෝ කර ඉන්නේ ගන්න නැහැ. මොකද මට රැට ක්ලාසස් තියෙනවා 7ට. ඉතින් ඒ නිසා මම 5-6 වෙද්දී ටික ඔක්කොම ඉවර කරගන්න ඕන අද දවසේ ටාගට් එක. ඉතින් ඒ නිසා වීඩියෝ කරන්න නැති වෙයි කියලා හිතන බොහෝ දුරට මං හවස් වරුව එහෙම උනතින් හෙට උදේ තමයි ආයෙත් වීඩියෝ එකෙන් හම්බෙන්නේ. ඉතින් මේ ඔයාලා දැන් දකින්නේ දෙවනි දවසේ මං කරලා ඉවර කරපු වැඩ ටික. කොහමද? ඉතින් ඔන්න අද 3 වෙනි දවස මම මේ වෙද්දී මේ වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා ඉවරයි. දැන් අද දවසට තියෙනවා තව මට මතක විදිහට තව වැඩ 4ක් විතර තියෙනවා. 4ක් හෝ 5ක්. ඊයේ මම ගොඩක් ඉවර කරා. ඉතින් ඔයාලට ලොකුවට ඊයේ දවසේ ලොකුවට වීඩියෝස් කරේත් නෑ. මොකද මට ඕන උනේ දවස් 3ක් ඇතුළත මේ වැඩ ටික ඉවර කරගන්න. ඉතින් ඒ නිසා මම ටක් ගාලා ඒ ටික කරා. ඊයේ හවස ටික ලොකු වැඩ ටිකක් තමයි තිබ්බේ. ඉතින් ඒ නිසා ඒ ටික කරපු නිසා මට හවස් වල ලොකුට වීඩියෝ කරේ නැහැ. හැබැයි මම වැඩ ටික ඉවර කරගත්තා. අමාරුම වැඩ ටිකක්. ඉතින් අද තියෙනවා වැඩ 4ක් හෝ 5ක්. තව ඔයාලට දෙයක් කියන්න ඕන. මේ මම අර කලින් ඔයාලට පෙන්වන්නේ වැඩ 13ක් මම ඇතුළත් කරා මගේ අර ලිස්ට් එකට. ඉතින් ඒ 13ට අමතරව
තව වැඩ කිහිපයක් ඇතුළත් කරගන්න වුණා මට ඊයේදී. මොකද මට අතපසු වෙච්ච තව චුඩි දේවල් ටිකක් තිබ්බ නිසා. ඉතින් කොහොම හරි ඒ ටිකක් දැන් මේ වෙද්දී ඒවකිනුත් ටික වැඩ කරලා ඉවරයි. ඉතින් අද කොහොම හරි අද දවසේ තියෙන්නේ තව පොඩි ප්‍රමාණයක්. ඉතින් කොහොම හරි අද මම මේ ටික කරලා ඉවර කරනවා. ඉතින් අද 3 වෙනි දවසේ මගේ දවසේ අන්තිම දවසේ මට අද හරිම සතුටුයි. මොකද කාලයක් තිස්සේ කියන්නේ දැන් අප්‍රේල් මාසෙම ගොඩ ගැහලා තිබුණු වැඩ ටික තමයි දැන් මම මේ ටික ඉවර කරන්නේ. ඒකට මට ආයෙ සුබුරුදු පරිදි මගේ වැඩ ටික නෝමල් කරගෙන යන්න පුළුවන්. මේ ටික අතපසු වුණු නිසා තමයි මට හරියට ඒ වැඩ ටිකවත් කරගන්න බැරි වුණේ. ඉතින් බලමු අද දවසේ කොහොමද මම අන්තිම දවසේ මගේ ඉතුරු ටික කරලා ඉවර කළා මේ වැඩේ ඉවර කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් වැඩ ගොඩ ගහගෙන ඉන්න කෙනෙක් නම් ඉතින් මේක බලලා ඔයාටත් පොඩි හරි මොටිවේෂන් එකක් එයි කියලා මං හිතනවා වැඩ ටික කරගන්න. ඉතින් එහෙම අනිවාර්යෙන් ඔයත් වැඩ ගොඩ ගැහිලා ඒ දේවල් කරගන්නේ කොහොමද කොතනින් පටන් ගන්නවද කියලා හිතා ගන්න බැරුව ඉන්න කෙනෙක් නම් ඔයත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක දැක්කට පස්සේ අද ඉඳන් පටන් ගන්න. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඔන්න ළමයි අද තමයි මගේ අන්තිම දවස. ඉතින් අද උදේ ඉඳන් එක දිගට අද දවසේ වැඩ ටික ඉවර කරන්න මේ මහන්සි වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ආයෙත් මම ඔයාට කියනවා ඔයත් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයාගේ වැඩ ගොඩ ගහගත්තු. ඉතින් අනිවාර්යයෙන්ම පටන් ගන්න. පටන් ගැනීම තමයි වැදගත් ඕනම දෙයක. මුලින් හරිම ලේසියෙන් ඕනම දෙයක් පටන් ගන්න පුළුවන්. හැබැයි ඒක දිගට පවත්වාගෙන යන එක තමයි ටිකක් අමාරු. ඉතින් අපි මේ දේ තේරුම් අරගෙන මුල මැද අග වෙනකම්ම අපි වෙනුවෙන් කරන දේවල් හරියට කරනවා නම් ඔයාට ඔයාගේ සාර්ථකත්වය අනිවාර්යයෙන්ම දවසක ළඟා කරගන්න පුළුවන්. ඒක කෙටි කාලීනව කරන්න ගියොත් තමයි අපිට හැමදේම අතරමඟදී නතර කරලා ඒක නීරස වෙලා හැමදේම අත්හරින්න උත්සාහ කරන්න. ඉතින් එහෙම නැතුව අර මං කලින් කිව්වා වගේ කම්මැලිකම් වෙන තැන් තියෙනවා, ආසාවෙන් අපි දේවල් කරන තැන් තියෙනවා. ඒ හැමදේම තෝරා බේරාගෙන එක තැනකින් නවතින්න නැතුව, ඒ කියන්නේ අපි අතපසු වුණු වැඩ එතනින්ම නතර කරගන්නේ නැතුව ඒ දේවල් පුළුවන් විදිහට ටිකෙන් ටික දේවල් කරගන්න බලන්න. ඉතින් දවසක ඔයා ඒ දේවල් කරාට පස්සේ මට දැන් මේ අද දැනුණු හැඟීම ඒ විදිහටම ඔයාටත් අත්විඳින්න පුළුවන්. ඉතින් බලන්නකො දවස් ගාණක් තිස්සේ මට ගොඩ ගැහුණු වැඩ ටික මේ වෙද්දී මං ඔක්කොම ඉවර කරගෙන ඉන්නේ. ඉතින් මාරම සතුටුයි දැන්. ඉතින් මට ආයේ කලින් වගේ මුල ඉඳන් පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ෆීලින් එක ගන්න නම් ඔයත් ඔයාගේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා ඉන්න වෙයි. මොකද එතකොට ඔයාගේ හිතට මාරම නිදහස් හැඟීමක් දෙනවා. හරිම සතුටුයි මං ඒ දේ කරන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මං හිතනවා ඔයාලා ඒකටත් කැමති වෙන්නේ නැති කියලා.